iBound කියලා පිළිගන්නවා Construction Work Excel YouTube channel එකට. අද අපි බලමු නිවසක tie beam එකක් දාගන්නේ කොහොමද කියලා. කලින් මේක මම පස් fill කරගන්න ගමන් layer එකෙන් layer එකට රැම කරගෙන තමයි තියෙන්නේ. පස්සේ ඔයගලන්ට පුළුවන් කාණුව කපා ගන්න. tie beam එකේ ගානට කපා ගන්නත් පුළුවන්. side board එකක් ගන්නවා නම් ඒ board එකේ වාසිය අපි add කරගන්න ඕන මේකට. කොලම් කණු ටික chip කරලා clean කරගන්න. කම්බි ටික උඩ බැඳගෙන මම පල්ලෙහාට දාගන්න හදන්නේ. අපිට කම්බි ඕන පරතරේ අපි මුලින්ම එක කම්බි එක මාක් කරගෙන යනවා. මම tie beam එක දාගන්නේ අඟල් 13යි කඩොල් බැම්මකට. මෙතනදී 10 කම්බි 4ක් තමයි පාවිච්චි කරන්නේ. මැදින් 8 කම්බි දෙකකුයි. මේන් සිරප් නවාගෙන තිනවා. සිරප් එක නවද්දි අඟල් දෙකක් කවරින් අඩු කරලා නවා ගන්න. මගේ 13යි 8 beam එකක් නිසා මම සිරප් එක නවාගෙන තින්නේ 9යි උස අඟල් 4යි size එකෙන්. පොළොව මට්ටමේදී කොන්ක්‍රීට් එකේ කවරින් මිලි 50ක් තියාගන්න. මොකද පසු කාලීනව කම්බි මල කෑමේ ප්‍රවණතාවය වැඩි කවරින් අඟල් දෙකකට වඩා අඩු වුණොත්. මම සිරප් එක අඟල් 8න් 8 තමයි දාගෙන යන්නේ. සිරප් ටික දාගද්දි සිරප් එකේ ලැප් එක එකින් එකට මාරු වෙන්න දාගන්න. එකම පැත්තට දාගන්න එපා. මම බීම් එක උඩ තියලා බැඳගන්නේ. කම්බි ටික බැඳගද්දි අපිට පහසුයි. උඩ කම්බි දෙකට මුලින්ම සිරප් ටික දාගෙන යනවා. පස්සේ පල්ලෙහා කම්බි දෙක දාගන්නවා. 8 කම්බි දෙකක් තියෙනවා බීම් එකේ টොප් එකේනොයි බොටම් එකේනොයි. ඒ දෙක අපි බීම් එක පාත් කරලා තමයි දාගන්න බලාපොරොත්තු වෙන්නේ. අපේ කොලම් එකේ ස්ටිරප් වලින් රිංගව ගන්න බෑ. ඕගොල්ලෝ බීම් එක උඩ බැඳ ගන්නවා නම් අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න කොලම් එකේ ස්ටිරප් වලින් පල්ලෙහාට ගන්න පුළුවන්ද කියලා. නැත්නම් ස්ටිරප් ටික උඩට කරලා බැඳ ගන්න. මේ ඔයාලා දකින්නේ මම වැඩ අවසන් කරගත්ත බීම් එක. බීම් එක පල්ලෙහාට කරගෙන 8 කම්බි දෙකක් දාගෙන තිනවා. සයිඩ් එකේ පොලිතින් එක දාන්නයි කවර් බ්ලොක්ස් තියන්නයි. කවර් බ්ලොක්ස් තියද්දී අඩි දෙකෙන් දෙකටවත් තියන්න ඕම වශයෙන්. අපි tie beam එකේ bottom එකටයි side එකටයි දෙකටම පොලිතින් තමයි පාවිච්චි කරන්නේ. මම අඟල් දෙක කවර් බ්ලොක්ස් තිබ්බා net එක යටට. කරගත්තේ කොලම් කණු වලට බැර emulsion එකතු කරගෙන තිනවා. මට tie beam එකයි කොලම් කණුවයි හොඳට බොන්ඩ් කරගන්න ඕන කොන්ක්‍රීට් එකේදී. බැර emulsion කියන්නේ හොඳ බොන්ඩින් ඒජන්ට් එකක්. කොන්ක්‍රීට් කරගද්දි අනිවාර්යයෙන්ම දෙපැත්තට සයිඩ් බෝඩ් එකක් හරි බොටම් එකට පොලිතින් එකක් දාගන්න. නැත්නම් කොන්ක්‍රීට් එක බොල් වෙනවා. මම උසක් කරගෙන එහා පැත්තට ඕට ලෙවල් කරලා නූලක් ඇදලා දිනවා. ඒ නූලේ ඉඳන් පල්ලෙහාට උසක් කරගෙන ඒ උසට කොන්ක්‍රීට් එක කපන්න. අපිට සමාන ලෙවල් එකකට කොන්ක්‍රීට් එක වටේටම කපා ගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම tie beam එකේ කොන්ක්‍රීට් අනුපාතය 1.1 3 දාගන්න grade 25. ඔයාලට කුමක් හෝ ගැටලුවක් තියෙනවා නම් මේ සම්බන්ධව කමෙන්ට් එකක් දාන්න මම අනිවාර්යයෙන්ම රිප්ලයි කරනවා. මේ මම වැඩ අවසන් කරගත්තට පසුව tie beam එකේ වීඩියෝ එක හොඳයි නම් අපේ channel එක like කරලා subscribe කරන්න. ස්තුතියි.